හරි. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද කතා කරන්නන්නේ භාග නැත්නම් ෆ්‍රැක්ෂන් කියන මාතෘකාව. ඒකෙත් භාග කියන මාතෘකාව මම කොටස් දෙකකට වීඩියෝ දෙකකින් ගෙන තමයි ඉන්නේ. පළවෙනි කොටසේ අද කතා කරන ටිකේ අන්තර්ගත වෙන්නේ භාගයක් කියන්නේ මොකක්ද? භාග වර්ග මොනවද? මේ භාග වර්ග ඇතුළේ තියෙන විෂම භාග හා මිශ්‍ර සංඛ්‍යා අතර පරිවර්තන කියන එක අපි මුලින්ම බලමු භාගයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? භාගයක් කියන්නේ සම්පූර්ණ එකකින් යම්කිසි කොටසක්. හරි. සම්පූර්ණ එක දෙයක් තියෙනවා. ඒකෙන් කොටසක් තමයි භාගයක් කියලා හඳුන්වන්නේ. අපි උදාහරණයක් බලමු. මෙහෙම මං ගන්නවා කේක් ගෙඩියක්. මේක කේක් එකක් කියලා හිතන්න. මේ කේක් එක අපි කපමු සමාන කොටස් හතරකට. ඔන්න සමාන කොටස් කියලා හිතාගන්න. මේ කේක් ගෙඩිය සමාන කොටස් හතරකට කපනවා. සම්පූර්ණ කේක් එක කොටස් හතරකට කපනවා. හරිද? මේ කොටස් හතරෙන් මේ එකක් මම කනවා. හරිද? දැන් මේකේ කපපු කොටස් ගන්න. කොටස් අපි කැපුවා කොටස් හතරකට. කෑව කොටස් ගණන ඒකයි. හරිද? එතකොට කෑව කොටස් ගන්න සම්පූර්ණ එකින් භාගයක් විදිහට අපිට නිරූපණය කරන්න. කියන්නේ අපි කාපු කොටස් ගණන සම්පූර්ණ එකෙන් භාගයක් විදිහට නිරූපණය කරන්න ඕනේ. අපි එතකොට කෑව ගණන උඩින් දානවා. හරිද? කෑව ගණන කෑවේ එකයි. කීයකින් එකක්ද? හතරකින් එකක්. හරිද? කොටස් හතරක් තිබ්බා. ඒකින් එකක් කෑවා. හරිද? දැන් අපි යන්නේ ඊළඟට භාගයේ. මේ යට එක්කෙනාට කියන්නේ මොකද්ද? මේ උඩ එක්කෙනාට කියන්නේ මොකද්ද කියලා. හරිද? දැන් අපි හැමෝම දන්නවා මේක බෙදීමේ ලකුණ. මේක බෙදීම. මෙයා තමයි බෙදීම. හරිද? බෙදීමේ ලකුණෙන් යට තියෙනවා හරය. ඊට පස්සේ බෙදීමේ ලකුණෙන් උඩ තියෙනවා ලවය. බෙදීමේ ලකුණෙන් යට හරය. බෙදීමේ ලකුණෙන් යට හරය. බෙදීමේ ලකුණෙන් උඩ තියෙනවා ලවය. හරිද? මේ හරය හා ලවය මත පදනම් තමා ඊළඟට අපි කතා කරන්න යන භාග වර්ග කියන එක පදනම් වෙන්නේ. ආයි මතක් කරමු. භාගයක් කියන්නේ යම්කිසි සම්පූර්ණ එකකින් කොටසක්. හරිද? සම්පූර්ණ එකක් සමාන කොටස් වලට කපලා යම්කිසි ගාණක් ඉවත් කරනවා නම් අන්න ඒ ඉවත් කරපු ගාන සම්පූර්ණ එකකින් භාගයක් විදිහට අපිට මෙහෙම ලියන්න පුළුවන්. හරිද? දැන් අපිට මේක කියවන්න ඕනේ. මේක අපිට කියවන්න පුළුවන් 1 බෙදීම 4. 1 බෙදීම 4. එහෙමත් නැතිනම් 4න් එකක්. ඒ කියන්නේ යට එකෙන් උඩ ගණනක් 4න් එකක්. තේරුණාද? හරි. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා හැමෝටම. ඒක හින්දා මම යනවා භාග වර්ගවලට. භාග වර්ග වලින් මුලින්ම කතා කරන්නේ නියම භාග. එහෙම නැත්නම් තත්ත්‍ය භාග. ඔන්න එක නියම භාග. මම කලින් කියපු විදිහට භාගයක් අපිට ලියන්න පුළුවන්. ඒ බෙදීම b. මෙහෙම. එතකොට යට එක්කෙනා හරය, උඩ එක්කෙනා ලවය.
අපි මේ කතා කරන නියම භාගවල විශේෂ ලක්ෂණය කියන්නේ නියම භාග එහෙම නැත්නම් තත්ත්ව භාග කියන්නේ ඒවැ උඩ එක්කෙනාට වඩා යට එක්කෙනා ලොකුයි. කියන්නේ B විශාලයි ඊට වඩා. හරිද? යට එක්කෙනා පොඩි යට එක්කෙනා ලොකුයි උඩ එක්කෙනාට වඩා නම් ඒ භාග නියම භාග කියලා හඳුන්වනවා. නියම භාග වලට මම උදාහරණ දෙන්නම්. 4න් 1 5න් 2 7න් 5 ඔන්න නියම භාග වලට උදාහරණ. ඒ කියන්නේ යට ලොකුයි උඩට වඩා. හරිද? එහෙනම් අපිට කියන්න පුළුවන් ඊළඟට යන්නේ අපි. හරිද? නියම භාග. දැන් අපි කතා කරේ යට ලොකුයි උඩට වඩා. එහෙනම් ඊළඟට තියෙන්නේ උඩ ලොකුයි යටට වඩා. ඒවට කියනවා අපි විෂම භාග. ඒකත් ලියන්න පුළුවන් ඒ බෙදීම B ආකාරයෙන්. නමුත් ඒකේ ඒ ලොකුයි බීට වඩා. කියන්නේ උඩ එක්කෙනා ලොකුයි යට එක්කෙනාට වඩා. ඒකටත් මම උදාහරණ දෙන්නම්. A B. හරිද? AB ඒ කියන්නේ 5 බෙදීම 2 3 බෙදීම 2 7 බෙදීම 5 මෙන්න මේ වගේ ඒවා. ඒ කියන්නේ මේ හැම එකකම උඩ එක්කෙනා ලොකුයි යට එක්කෙනාට වඩා. එහෙම භාග අපි කියනවා විෂම භාග. හරිද? දැන් ඊළඟට කතා කරන්න යන්නේ විෂම භාගවලම කොටසක්. ඒ කියන්නේ විෂම භාග එක්කම යන එක්කෙනෙක් තමා මිශ්‍ර සංඛ්‍යා. කියන්නේ විෂම භාග වලින්මයි මිශ්‍ර සංඛ්‍යා කියන එකනා හැදෙන්නේ. හරිද? යනවා ඊළඟට කාටද? මිශ්‍ර සංඛ්‍යා. විෂම භාගවලම ආකාරයක් විදියට මිශ්‍ර සංඛ්‍යා අපිට කියන්න පුළුවන්. ඒකටම උදාහරණයක් ගන්නම් මිශ්‍ර සංඛ්‍යාවලට විෂම භාගයක් එක්ක. අපි ලිව්ව මුලින්ම උදාහරණය 5 බෙදීම 2. අපි මේක පූර්ණ සංඛ්‍යාවක් හා නියම භාගයක් මිශ්‍ර කරලා ලියන එක තමයි මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ. හරිද? එතකොට අපි මේක ලියන්නේ මෙහෙමයි. 5 ඇතුලේ 2 ඒවා කීයක් තියෙනවද? 5 ඇතුලේ 2 ඒවා තියෙනවා 2ක්. ඒ 2 ගියාට පස්සේ 2 ඒවා 2ක් කියන්නේ 4ක්. ඒ 4 ගියාට පස්සේ 5න් ඉතුරු වෙන්නේ 1යි. එතකොට 2 ඒවා 2යි. ඔන්න 2 ඒවා ගාන ඉස්සරහට ගත්තා 2යි. හරිද? ඊට පස්සේ තව එකක් ඉතුරුයි. 2කින් එකක් ඉතුරු වෙන්නේ ඒකයි. දැනට මතක තියාගන්න. මොකද මම ඊළඟට කියා දෙන්න යන්නේ විෂම භාග හා මිශ්‍ර සංඛ්‍යා අතර පරිවර්තන. හරිද? හරි. භාග වර්ග ගැන කතා කරා අපි. ආයි මතක් කරගමු භාගයක් කියන්නේ මොකද්ද කියලා. භාගයක් කිව්වේ සම්පූර්ණ එකකින් යම්කිසි කොටසකට අපි භාගයක් කියලා කිව්වා. ඒ වගේම අපි ඉගෙන ගත්තා භාග වර්ග ඉගෙන ගත්තා 3ක්. නියම භාග එහෙමත් නැත්නම් තත්ත්ව භාග. ඒවා කියන්නේ ඊවේ හරය විශාලයි ලවයට වඩා. ඒ කියන්නේ භාගේ
යට ලොකුයි උඩට වඩා. එහෙම භාග තමයි අපි නියම භාග කියලා කියන්නේ. ඊට පස්සේ විෂම භාග. විෂම භාග ගත්තට පස්සේ ලවය ලොකු වෙනවා හරයට වඩා. ඒ කියන්නේ උඩ ලොකුයි යටට වඩා. විෂම භාග හරි නියම භාග හරි. ඊට පස්සේ අපි කතා කරා මිශ්‍ර සංඛ්‍යා. විෂම භාගම සංඛ්‍යාවක් මිශ්‍ර කරලා නියම භාගයකුත් එක්ක ලියන විදිහ තමා මිශ්‍ර සංඛ්‍යා කියලා කියන්නේ. හරිද? දැන් අපි කතා කරන්න යන්නේ විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරන හැටි. එතකොට විෂම භාග අපි කරන්න ඕනි මිශ්‍ර සංඛ්‍යාවක්. විෂම භාග මිශ්‍ර සංඛ්‍යාවක්. අපි විෂම භාග කිව්වා උඩ ලොකු ඒවට. හරිද? ඒ කියන්නේ 7/3. ඔන්න මේක තමා අපි දැන් හදන්න යන්නේ. හරිද? ඔන්න විෂම භාගය හරි මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න තියෙන්නේ. අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරනකොට අපි බලන්න ඕනේ මේ 7 කියන එක්කෙනා ඇතුලේ මේ 7 ඇතුලේ මේ 3 අය කීයක් ඉන්නවද? 7 ඇතුලේ 3 අය දෙන්නෙක් ඉන්නවා. ඒ 3 දෙන්න අයින් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ එකයි. ඒ ඉතුරු එක මේ 3න් පංගුවක් විදියට දානවා. හරිද? විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරද්දී 7 ඇතුලේ 3 අය කීයද? 2යි. ඉතිරිය 3න් පංගුවක් ලෙස දාන්න ඕනේ. ඒ කියන්නේ 3න් එකක්. මෙතන ඉන්නේ 4 නම් 4න් එකක්. මෙතන ඉන්නේ 99 නම් 99න් එකක්. එහෙම වගේ එන සංඛ්‍යාව අනුව දාන්න ඕනි. හරිද? ඊට පස්සේ තව එකක් ගන්නම් මම. රැන්ඩම් එකක් නිකන් 14/3 වගේ. හරිද? 14 ඇතුලේ 3 ඒවා. 3 ඒවා 4ක් තියෙනවා. 3 වරක් 4 12යි. 3 ඒවා 4යි. 3 වරක් 4 12යි. 14න් 12ක් ගියාම දෙකක් ඉතුරුයි. ඒ ඉතුරු දෙක 3න් පංගුව. මේ යට තියෙන එක්කෙනාගෙන් පංගුවක් විදියට තමයි අපි දැම්මේ. එතකොට 3න් 2. තව එකක් ගමු. මොකද අපිට දෙකේම ආවේ 2. 21/5 කියලා බලමුකෝ. 21ට 5. 20ට 4යි. අන්න 4යි. 20ට 4යි. 21න් 20ක් ගියාම 1යි. ඒ එක මේ 5න් පංගුවක්. ඔන්න හරි. දැන් අපි දන්නවා විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද කියලා. හරිද? එතකොට අපි බලන්න ඕනි උඩ ඉන්න එක්කෙනා ඇතුලේ යට ඉන්න අය කීයක් ඉන්නවද? කීයක් ඉතුරුද කියලා විතරයි. නේද? අර ඉන්න ගාන පූර්ණ සංඛ්‍යාවක් විදිහට ඉස්සරහෙන් දානවා. ඉතුරු ගාන යට කෙනාගෙන් භාගයක් විදිහට පිටිපස්සෙන් දානවා. හරිද? දැන් අපිට කරන්න තියෙන්නේ මේකෙම අනිත් පැත්ත. විෂම භාග මිශ්‍ර සංඛ්‍යා බවට මිශ්‍ර සංඛ්‍යා විෂම භාග බවට පත් කිරීම. කලින් කරේ විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරපු එක. අපිට දැන් තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන්න. හරිද? දැන් මම උදාහරණයක් විදිහට ගන්නම් 2යි 5න් 2 කියලා. අපි 2යි 5න් 2 ගත්තා. මම දැන් මෙයාව විෂම භාගයක් විදිහට ලියන්න ඕනේ. හරිද? ඒක කරන්නේ මෙහෙමයි. බලන් ඉන්න. දැන් මේ දෙන්න ගුණ කරනවා. ඒ කියන්නේ යට එක්කෙනයි
ඉස්සරහ ඉන්න එක්කෙනයි ගුණ ගන්නවා. පස්වරක් 2 10යි. හරිද? යට එක්කෙනා ඉස්සරහ ඉන්න එක්කෙනාගෙන් ගුණ කරලා උඩ ඉන්න කෙනාව එකතු කරනවා. පස්වරක් 2 කීයද? 10යි 2යි 12යි. යට ඉන්න කෙනා එහෙමම තියෙනවා. එතකොට 12 බෙදීම 5. හරිද? ඊට පස්සේ අපි ගමු 6යි 7න් 3 වගේ. 4ක් 6. 4ක් 6 කීයද? 4ක් 6 42යි 42යි 3යි 46 වෙනවා. ඊළඟ පියවරේ දාමු 45 බෙදීම 7. හරිද? ඔන්න ඔය ටික තමයි ප්‍රධාන තියරි. මේ වගේ පොඩි ගණන් හදලා තමයි ඇත්තටම ලකුණු ටික නම් හදාගන්න තියෙන්නේ. මම ආයි මතක් කරගෙන යන්න අන්තිමට. භාගයක් කියන්නේ මොකක්ද? භාගයක් කියන්නේ සම්පූර්ණ එකකින් යම් කිසි කොටසක්. හරිද? සම්පූර්ණ එකකින් යම් කිසි කොටසක් භාගයක් කියලා හඳුන්වනවා. ඊට පස්සේ අපි කතා කරා භාග වර්ග. නියම භාග එහෙමත් නැත්නම් තථ්‍ය භාග කියනවා. හරය විශාලයි ලවයට වඩා. ඒ කියන්නේ යට එක්කෙනා ලොකුයි උඩ එක්කෙනාට වඩා. ඊළඟට විෂම භාග. විෂම භාග කියනවා යට එක්කෙනාට වඩා උඩ එක්කෙනා ලොකු නම්. ඒ කියන්නේ හරයට වඩා ලවය ලොකුයි. ඊට පස්සේ මිශ්‍ර සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යාවක් හා නියම භාගයක් මිශ්‍ර කළා විෂම භාගයක් ලියා දැක්වීම මිශ්‍ර සංඛ්‍යාවක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. හරිද? විෂම භාග මිශ්‍ර සංඛ්‍යා අතර පරිවර්තනය, මිශ්‍ර සංඛ්‍යා විෂම භාග අතර පරිවර්තනය මම කියා දුන්නා. ඒක ආපහු බලන්න තේරුම් නැත්නම් නොතේරුණු තැනක් තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන් යන්න. ඊළඟ වීඩියෝ එකෙන් භාග පාර්ට් 2 එකෙන් කතා කරන්නේ භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන මේන් පොයින්ට් ටික. ඒ ටිකෙන් තමයි භාගවල පාඩමේ ලකුණු ටික හැදෙන්නේ. මෙතන කතා කරේ අමතර දැනුම. ඒ කියන්නේ වීඩියෝ දෙකකට දාන්නත් හේතුව ඒකයි. මේ ටික තියෙනවා නම් රකට යත හැකි. ඒ වීඩියෝ එක බලන්න කලින් මේ ටික හදා ගන්න ඕන නම් මේ වීඩියෝ එක බලලා මේ ටික හදාගෙන එතනට යන එක තමයි ලේසි. ඉතින් ඊළඟ වීඩියෝ එකත් එක්ක සෙට් වෙමු. ලකුණු 10ක් 12ක් වගේ ගාණක් අපිට අනිවාර්යෙන් ගන්න පුළුවන් භාග කියන ප්‍රශ්නේ ගෙඩි පිටින්ම. ඉතින් අතට ගිහින් එන්න. good bye.